අපි දැන් පටන් ගන්න යන්නේ 12 වෙනි පාඩම ත්‍රිකෝණ හා චතුරස්‍ර. මේකේ 12.1 අභ්‍යාසය අපි පටන් ගමු. මේකේ පළවෙනි ප්‍රශ්නේ අනුකොටස් හතරක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ පහත දී ඇති එක් එක් රූපයේ x මගින් දක්වා ඇති කෝණයේ විශාලත්වය හොයන්න. x කියන එකේ විශාලත්වය අහන්නේ විශාලත්වය මේකේ අනුකොටස අංක 1 මෙන්න මේ විදිහේ ත්‍රිකෝණයක් තියෙනවා. මේකේ මෙන්න මේ කෝණය x කියලා දීලා තියෙනවා. මේ කෝණය 85යි. මේ කෝණය දීලා තියෙනවා 55යි. අංශක 55යි. දැන් අපෙන් අහන x කියන කෝණය කීයද කියලා. ඒක හොයාගන්න මෙන්න මෙහෙම සමීකරණයක් තියෙනවා. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව 180ට සමානයි. ඒකින් අපිට හොයාගන්න පුළුවන් x වල අගය. මෙන්න මේ ත්‍රිකෝණ තුනේ එකතුව අපි ගන්නවා මුලින්ම. x කියන කෝණය එකතු කිරීම 85 එකතු කිරීම 55. මං කීයද කිව්වේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව සමාන වෙනවා 180ට. දැන් අපිට මොකද්ද කරන්න තියෙන්නේ? මේ පැත්ත මේ සමීකරණය සුළු කරලා x වල අගය ගන්න. ඒකට අපි 85යි 55යි එකතු කරනවා මුලින්ම. 5යි 5යි 10යි බිඳුව එකක් ඉතුරු වෙයි. 8යි 5යි 13යි 1යි 14යි. අංශක 140ක් එනවා. x ධන මේ දෙකේ එකතුව 140 සමාන වෙනවා 180ට. ඊට පස්සේ අපි x සුළු කරන්න ඕනේ හින්දා අපි x තියාගෙන මේ 140 දෙපැත්තෙම අඩු කරනවා. x ධන 140 අඩු කිරීම 140 සමානයි 180 අඩු කිරීම 140. මේ 140ට මේ 140 කැන්සල් වෙලා යනවා. x විතරක් මේ පැත්තේ ඉතුරු වෙනවා. x සමානයි 180න් 40ක් ගියාම කීයද? අංශක 40යි. මොන විදිහට අපිට x වල අගය ගන්න පුළුවන් පළවෙනි අණු කොටසේ. ඊට පස්සේ දෙවෙනි අණු කොටස. මේකේ දීලා තියෙනවා මෙන්න මේ විදිහේ ත්‍රිකෝණයක්. මේක දීලා තියෙනවා මෙන්න මෙහෙම කොටු සලකුණ. මේකෙන් කියන්නේ අංශක 90යි කියලා. ඊට පස්සේ කියනවා මෙතන කෝණේ 53යි කියලා. ඊට පස්සේ කියනවා මෙතන කෝණේ x කියලා. අපිට හොයන්න කියන්නේ x කියන එක. එතකොට අපි කලින් වගේම කරනවා x ධන 53 ධන 90 සමාන වෙනවා 180ට. කලින් එකේ වගේ මේ දෙක එකතු කරගන්නවා. x ධන 0.3යි 3යි 9යි 5යි 14යි 143යි සමානයි 180යි. මේකෙදි දෙපැත්තෙන්ම 143ක් අඩු කරගන්නවා. සමානයි 180 විනුත් 143ක් අඩු කරගන්නවා. මේ 143 මේ 143 කැන්සල් වෙලා යනවා. x වල අගය එනවා 180න් 143ක් අඩු කරන්න. මේ පැත්තෙන් 8න් එකක් මේ පැත්තට ගිරිනවා. එතකොට මෙතන 7යි මෙතන 10යි. 10න් 7ක් 10න් 3ක් ගියාම 7යි. මෙතන දැන් 8 නෙමෙයි තියෙන්නේ 7. 7න් 4ක් ගියාම 3යි. එකක් ගියාම 0යි. 37යි කියලා එනවා.
අංශක. එතකොට x ලාගේ අංශක 37යි. ඊට පස්සේ තුන්වෙනි අණු කොටස මෙන්න මෙහෙම එකක් දීලා තියෙනවා ත්‍රිකෝණයක්. මේකේ මේකත් x මේකත් x මේ කෝණේ 130යි කියලා දීලා තියෙනවා. හරි නේද? ඒත් කලින් වගේ අපි කරන්න තියෙන්නේ x ධන x ධන 130 සමානයි 180යි කියලා ලියා ගන්නවා. දැන් අපි කලින් එකේදී මේ දෙකක් තිබිලා එකතු කරානේ 53යි 90යි එකතු කරලා 143යි කියලා. දැන් මේකෙදී x දෙකක් තියෙනවා. අපි ඒ දෙක එකතු කරලා 2x කියලා ලියා ගන්නවා. එකතු කිරීම 130යි සමානයි 180යි. දැන් දෙපැත්තෙන්ම 130ක් අඩු කරනවා. 2x ධන 130යි අඩු කිරීම 130යි සමානයි 180යි අඩු කිරීම 130යි. දැන් මේ 130ට මේ 130 කැන්සල් වෙනවා. මේ 80න් 180න් 130ක් ගියහම ඊළඟ පියවරේදී අපිට ලියන්න පුළුවන් 2x සමානයි 50යි කියලා. ඊට පස්සේ x වලගේ අපිට හොයන්න තියෙන්නේ අපි දෙපැත්තම දෙකෙන් බෙදනවා. දෙකට දෙක කැපිලා යනවා. එක x ඉතුරු වෙනවා. මේ පැත්තෙන් 50 දෙකට බෙදුවාම 25යි අංශක කියලා උත්තරේ ලැබෙනවා. එතකොට මේ කෝණෙත් 25යි මේ කෝණෙත් 25යි මේ 130යි ඔක්කොම තමයි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව 180 හැදෙන්නේ. ඊට පස්සේ හතරවෙනි අණු කොටස දීලා තියෙනවා මෙන්න මෙහෙම ත්‍රිකෝණයක්. ඒකේ මේ කෝණෙත් x මේ කෝණෙත් x මේ කෝණෙත් x. හරි. දැන් අපිට මොකක්ද තියෙන අපි දන්නද? අපි දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව 180යි කියලා. එහෙනම් අභ්‍යන්තර කෝණ තුනක් තියෙනවා. තුනේම තියෙන්නේ x ධන x කියලා සමාන වෙනවා. මේ තුනේම එකතු වෙන්න ඕනි 180යි. හරි. මේ තුන එකතු කරගන්නවා x ධන x ඒ කියන්නේ x හේවා තුනක් 3යි x සමාන වෙනවා 180ට. දැන් දෙපැත්තම 3න් බෙදලා අපි x වල තනි අගේ හොයා ගන්නවා. 3ට 3 1යි x සමානයි 183න් බෙදනවා උත්තරේ එනවා 60යි කියලා.